හෝ පොඩ්ඩකින්න. ඔබ උදෑසන ඇහැරුණු විගස මුලින්ම බොනදී මොකක්ද? ටී එකක්ද? කොෆි එකක්ද? නැත්නම් ෆ්‍රිජ් එකකින් ගන්න සීතල පානයක්ද? බොහෝ දෙනාට මේ සාමාන්‍ය පුරුද්දක් වුණත් ඔබ උදෑසන මුලින්ම පානය කරන දේ ඔබගේ සෞඛ්‍යයට බලපානවා කියලා ඔබ දැනගෙන තිබුණාද? අද මේ වීඩියෝව අවසානයේ දක්වා බලන්න. මොකද උදෑසන මුලින්ම පානය කළ යුතු හොඳම දේ මොකක්ද කියලා ඔබට අද පැහැදිලිවම දැනගන්න පුළුවන්. මුලින්ම අපි බලමු උදෑසන සීතල පානයක් පානය කිරීම හොඳද කියලා. බොහෝ දෙනා උදෑසන ඇහැරීමෙන් පසු ෆ්‍රිජ් එකකින් සීතල වතුර හෝ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගන්නවා. නමුත් මෙහි පොඩි ගැටලුවක් තියෙනවා. අපි රාත්‍රියේ පැය 6 හෝ 8 පමණ නිදා සිටින විට අපගේ ශරීරයට වතුර ලැබෙන්නේ නැහැ. එම නිසා උදෑසන වෙද්දී අපේ බොඩියට ටිකක් ඩිහයිඩ්‍රේටඩ් තත්වයක තියෙනවා. එවැනි අවස්ථාවක ඊතා සීතල පානයක් බොනවා නම් ඒ ස්ටමක් එකට අසහනයක් ඇති කළ හැකියි. කලින් කියපු එක ඇත්තටම බොහෝ දෙනා නොදන්න කරුණක්. හරි, දැන් බලමු ටී හෝ කොෆි ගැන. උදෑසන ටී හෝ කොෆි පානය කිරීම බොහෝ දෙනාට සාමාන්‍ය දෙයක්. ඒකෙන් අපට එනර්ජි එකක් ලැබෙනවා කියලාත් බොහෝ දෙනා සිතනවා. නමුත් මෙහිත් පොඩි ගැටලුවක් තියෙනවා. ටී සහ කොෆි වල කැෆේන් කියන ද්‍රව්‍යයක් තියෙනවා. එම්ටි ස්ටමක් එකකට කැෆේන් යාමෙන් අපගේ ස්ටමක් එකට ඇසිඩිටි වෙනි ගැටලු ඇතිවිය හැකියි. එහෙමනම් උදෑසන මුලින්ම පානය කළ යුතු හොඳම දේ මොකක්ද? මෙහි පිළිතුර ඉතා සරලයි. ඒ තමයි සරල වතුර විදුරුවක්. ඔබ උදෑසන ඇහැරීමෙන් පසු වතුර විදුරුවක් පානය කරනවා නම් ඒ ඔබගේ ශරීරයට ඉතා හොඳයි. මෙය බොඩි හයිඩ්‍රේෂන් නැවත ලබා දෙන්න ඉතා හොඳ ක්‍රමයක්. ඒ වගේම එය මෙටබොලිසම් එක ඇක්ටිවේට් කිරීමටත් උපකාරී වෙනවා. නමුත් තවත් පොඩි ට්‍රික් එකක් තියෙනවා ඔබට උදෑසන වතුර පානය කිරීම තව දුරටත් හොඳ කරගන්න. ඒ තමයි වෝම් වෝටර් එකක් සමග ලෙමන් ටිකක් එකතු කිරීම. වෝම් වෝටර් සහ ලෙමන් එකතු කරලා පානය කිරීම ඩයිජෙෂන් එකට සහ ඉමියුන් සිස්ටම් එකට හොඳ බලපෑමක් ලබා දෙනවා කියලා බොහෝ අය කියනවා. ඒ නිසා උදෑසන ඇහැරුණු විගස මුලින්ම වතුර පානය කිරීම හොඳ පුරුද්දක් බවට පත් කරගන්න. ඔබ උදෑසන මුලින්ම බොන දේ කමෙන්ට් එකකින් කියන්න. මෙවැනි සරල නමුත් වැදගත් සෞඛ්‍ය දැනුම තවත් දැනගන්න කැමති නම් අපගේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් තවත් වැදගත් කරුණක් ගැන කතා කරමු.